බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ pi ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ pi සංඝං සරණං ගච්ඡාමි တတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ pi ධම්මං සරණං ගච්ඡාමි တတိယံ pi සංඝං සරණං ගච්ඡාමි အာနာတိပါတဝေရမဏိစိกขาပဒံသမာදිယာမိ အဒိန္နာဒါနာဝေရမဏိစိกขาပဒံသမာදිယာမိ ကာမိစုမိစ္ဆာචာရာဝေရမဏိစိกขาပဒံသမာදිယာမိ မုစာဝါဒဝေရမဏိစိกขาပဒံသမာදිယာမိ สุรามีเรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิได้සාදුකාරයට දැන් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව පෙර සංසාරේ ඒ පුරුදු පුහුණු වෙච්ච කුසල් ශක්ති නැවත නැවතත් සුවකයෙන් සිද්ධ කරන චේතනාව තමයි තිබෙන්නේ. අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී මේ ලෝකෙට රැගෙන ආවේ කුසල් අකුසල් පමණයි. ඒ කුසල් අකුසල් වලට අනුව කුසල් ශක්ති වර්ධනය වෙලා තියෙනවා නම් කුසල් ශක්ති කරන්ඩ සිත් පහළ කරගෙන සුවකයෙන් නැවතත් මේ ආත්මෙදිත් එවැනි දේවල් කරනවා. මේකට කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සක්කාය දිට්ඨි කියලා. මේ සක්කාය කියලා කියන්නේ යටිසිත. යටිසිතෙන් තමයි උඩුසිතට රුප්පණය කරලා දෙන්නේ. එතකොට තමයි උඩුසිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ සුවකයට සාපේක්ෂව සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරකක් ඇති කරගෙන මේ කුසල් සිදු කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. අන්න එතකොට තමයි අර නික්කම්ම සංකල්පනා කියන ඒ තැන පිටින්නේ තමයි. නික්කම්ම සංකල්පනා වගේම අවිහිංසා සංකල්පනා. කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් සිද්ධ නොවන ආකාරයට තමන්ගේ ජීවිතේ තමන් ගත කරන්න උත්සාහ ගැනීමෙන් අන් අයටත් යහපත සලසන චේතනාව ඇති කරගෙන පරාර්ථකාමී හිතක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට අව්‍යාපාද සංකල්පන තරහ හිංසාව පීඩාව ඒ කිසි දෙයක් තමන්ගේ හිතේ ඇති කරගන්න නැතුව හැම විටම ගැටෙන තැන නොගැටී සිටින්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් කෙලස් දවන වීරියෙන් තමයි තමන් සිටින්නේ.
අන්න එතකොට තමන්ට පුළුවන් තමන්ගේ සම්බුද්ධිය තුලින් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ඒ දේශනා කර පෙන්වලා දුන්නු ඒ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ස්වභාවය තමන්ගේ සම්බුද්ධිය තුලින් මතු කරගෙන සතර ඉරියව්වකදීම තමන් විසින් කරන හැම කටයුත්තක්ම යෝනිසෝ මානසිකාරය එහෙමත් නැත්නම් සම්මා දිට්ඨිය තුල පිහිටුවාගෙන සිදු කරමින් ඒ කරන හැම ක්‍රියාවකම යථා ස්වභාවය තමන් විමර්ශනය කරන ධර්මීය මානසිකාර කරන ස්වයං විවේචනයක යෙදෙනවා. අන්නේ විදිහට තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන කටයුතු කරනවා නම් අන්නේ ශ්‍රාවකයා තමයි බුදුහාමුදුරු දේශනා කරේ මා සරණ ගිය ශ්‍රාවකයා කියලා. දැන් බුදුහාමුදුරු දේශනා කළේ බික්ඛු භික්ෂුණී පාසක උපාසිකා සිවණක් පිළිස මගේ ශ්‍රාවකයෝ. උපාසක උපාසිකාවන් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව උපාදානයේ ශේ කරගන්න උත්සාහ ගන්න කෙනා. උපාදානයක් ඇති නොවන ආකාරයට. උපාදානයක් නැත්නම් එතන නෑ ව්‍යාපාදයක්. ඒ දෙකටම නැතුව කිසිම පැත්තකට බර නොවි. මචිමා ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් කෙලස් තවන වීර්යයෙන් යුතුව ඉන්නවා නම් Tamanට දැක නිවි යන ගමනකට තමන්ගේ ජීවිතයේ ගුණනගා ගන්න පුළුවන්. හරිම සැහැල්ලු සිතක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ඒ හිත ඇති කරගෙන තමයි අද අපි මේ උදාාර පින්කම සිදු කරන්නේ මේ කුසලයේ සිත් කරන්නේ සිදු කරන්නේ කියන හිත ඇති කරගන්න. අන්න එතකොට ඒකේ ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව ලෝභ දේශ මොහ කියන ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරලා අලෝභ දේශ අමෝහ කියන සිත ඇති කරගෙන බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව තමන් විසින් ධාර්මික උපයා සපයාගත් ධනෙ වැය කරලා බොහොම ගෞරවයෙන් යුතුව බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රී සම්බුද්ධ පාදමූලයේ වැඳ නමස්කාර කරමින් තමන් විසින් සදා සම්පාදනය කරගෙන ආපු දාන වස්තුවේ අග්‍ර කොටස පූජා කරන්ට යෙදුන පළමුවට. ඉන් අනතුරුව පංචශීලයේ සමාදන් වුණා. දැන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ගම්භීර ධර්මයේ අචල ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරලා ඒ ධර්මයේ කෙරෙහි පැහැදිලා එහි භික්ෂු භාවයෙන් ප්‍රෞර්ජාවට පැමිණුණා වූ අතීතයේ වැඩ සිටි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේලාගෙන් පැවතෙන්නා වූ ඒ කීනාශ්‍රවයන් වහන්සේලා වර්තමානයේ මේ වැඩ සිටින මහා සංඝරත්නය. මේ වැඩ සිටින මහා සංඝරත්නය කිව්වහම මේ පූජනීය ස්ථානයේ සිටින වික්ෂුන් වහන්සේලා පමණක් නොවේ. මේ ලංකා ද්වීපේ අනිකුත් සියලුම පූජනීය සිද්ධාස්ථානවල භික්ෂු මහා සංඝරත්නයටත් මේ දාණය පූජා කරනවා කැපසරුත් කියලා හිතන්න ඕනේ. ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි මේ අනිකුත් රට රාජ්‍යවලත් සිද්ධාස්ථානවල චෝන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ සීල භික්ෂුන් වහන්සේලාට කැපසරුත් මේක ඒකේ කොටස්කාරයෝ ඒ භික්ෂුන් වහන්සේලා. ඒ වගේම අනාගතේ බිහි වෙන්න සිටින මහා සංඝරත්නය මේ දාන වස්තුවේ කොටස්කාරය. එහෙනම් අතීත වර්තමාන අනාගත තුන් කල්හීම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය නිසා අපි මේ භික්ෂාදානය පූජා කරනවා කියලා සිත ඇති කරගෙන ඒ කුසලයේ සිදු කරනකොට ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා ඒ හිත ඇති කරගෙන මාත් සමගම ගාථාවන් කියලා අපි මේ උදාාර බුද්ධ පූජාවේ පින්කම සිදු කරමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒගිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒත භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤාපිකෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරසභං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමිතං භගවා පටිගන්වාතු මුච්චමේ අධිවාසේතු නොබන්තේ ඕජනං පරිකප්පිතං කච්චකං පරිකප්පිතං රසවන්තං ඵලාඵලං බීසච්ඡං පරිකප්පිතං තාම්බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමේ අදිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය පූජිතා අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමේ වන්දාමි චේතියං සම්භං සබ්බතානි සුපටිත්තිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම්මේ බන්තේ භූරි පඤ්ඤේ තථාගතේ අච්ඡයං කම්මේ ධම්මං සම්දිට්ඨික අකාලික අච්ඡයං කම්මේ සංඝ උත්තටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේනි මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි, පින්වත් පිරිස විසින් මහත්ඵල මහානිසංස ගෙන දෙන මහා කුසල සම්භාරයක් අත්පත් කරගෙන ඒ කුසලය දැන් මේ පින්කමට සම්බන්ධ වෙච්ච
සදේවුලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාජ විරෝධ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි දේවතාවුන් වහන්සේලාට සියලුම දිව්‍ය ලෝකවල දිවි රාජෝත්මයන් වහන්සේලාට සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාට අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාට අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කෙරෙන සියලුම සම්මයා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු භූමි තටාක ගම් නියම්ගම් වනපෙත් ආදී සියලු ස්ථාන ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාට වෘක්ෂ දේවතාවුන් වහන්සේලාට භූමාතු දේවතාවුන් වහන්සේලාට බෝධි සම්භාර පුරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු අවලෝකේශ්වර බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු බෝධිසත්ව දිවිවරුන්ට විශ්වය පාලනය කරන්නා වූ චන්ද්‍ර දිවි රාජෝත්මයන් වහන්සේට සූර්ය දිවි රාජෝත්මයන් වහන්සේට පොළොව මහී කාන්තාවන් වහන්සේට එවැගේම විශ්වකර්ම දිවි රාජෝත්මයන් වහන්සේ ඇතුළු සියලුම විශ්වය පාලනය කරන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාට මහා විෂ්ණු දිවි රාජෝත්මයන් වහන්සේටද සතරගම ස්කන්ධ කුමාර දිවි රාජෝත්මයන් වහන්සේට ශ්‍රී සුමන සමන් දිවි රාජෝත්මයන් වහන්සේටද ශ්‍රී විභීෂණ දිවි රාජෝත්මයන් වහන්සේට ඊශ්වර දිවි රාජෝත්මයන් වහන්සේටද ගණපති දිවි රාජෝත්මයන් වහන්සේට නාථ දිවි රාජෝත්මයන් වහන්සේට දැඩිගොණ්ඩ දිවි රාජෝත්මයන් වහන්සේට ගම්බාර බලකාර නම්බුකාර ආන්කාර ගම්බාර දේවතාවුන් වහන්සේට ගණපති දිවි රාජෝත්මයන් වහන්සේට සිද්ධ පත්තිනි දේවතාවුන් වහන්සේට සරස්වතී දිව්‍යාංගනාන් වහන්සේට ප්‍රියාකාන්තා දිව්‍යාංගනාන් වහන්සේට මහා ලක්ෂ්මී දිව්‍යාංගනාන් වහන්සේට වල්ලියම්මා දේවතාවුන් වහන්සේට භද්‍රකාලි මෑණියන් වහන්සේට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙන්ම ඔබ හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්බිම ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථානය කරන්නා වූ දේව මණ්ඩලයට මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන් රක්ඛන්තු ලෝක ශාසනං තිරන් රක්ඛන්තු දේශනං තිරන් රක්ඛන්තු ත්වං සදා එත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වාගේම මේ කරගත් සියලු කුසල සම්භාරයන් ඔබ හැම දිනාගේම කුල පරම්පරාවේ නමින් මිය කරලෝ යන්ටේ දුණු මේගී ඥාතීන් සිටින්න පුළුවන්. ඒ සියලු මේගී ඥාතීන්ට ඒ වාගේම මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයන්හි ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වී වදාළ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයන්හි ශාසනික උන්නතිය දිසා ශාසනික කටයුතුට දායකත්වය ලබා දුන් සතර පේරුවේ දායක කාරකාදීන්ටද ඒ වාගේම රටදැයි වෙනුවෙන් සේවය කර දීපිදුවා වූ වීරෝදාර රණවිරුවන්ටද සුනාමි විසෙනින් ජල ගැලීම් වලින් නායයන් වලින් නොඑක් ආපදා වලින් විශේෂයෙන් ඊයේ දිනට අවුරුද්දක් සපිරෙනවා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක ජීවිත ගණනාවක් ජීවිතක්ෂයටපත් වුණා. ඊයේ දවසට අවුරුද්දක් වෙනවා. ඒ සියලු අහිංසක මියගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙනවා.
විශේෂයෙන් මේ කාලවකවානුව තුළ මේ ලංකාවේ අඳුන ගන්න බැරි වසංගත රෝගයක් පැතිරීගෙන යනවා. මේක පැතිරුනේ විදේශ රටක චීනයේ. ඒ චීනෙන් පටන් ගත්ත ඒ වසංගත රෝගය හැම මනුස්ස ලෝකේ හැම රට රාජ්‍යයකටම පැතිරිලා ගිහිල්ලා ඒක භයංකාර විදියට මිනිස් ජීවිත ගණනාවක් ජීවිතක්ෂයටපත් වුණා. ලංකාවේ 7 දිනෙද්ද කොහෙද ජීවිතක්ෂයටපත් වුණා. ඒ සියලු මේ ගිය ඥාතීන්ටද මේකින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ හැමදෙනා මෙන්ම සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මිය පරලෝ යන සියලු මේ ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. මානෙතුළු බයතුළු අපි මේ සංසාරේ පෙළෙමින් මැරෙමින් යන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරයෝ වෙච්ච ඥාතිවරු යම් සංසාරත වැරද්දක් නිසා පින් ගන්න තැනක පින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සියලු මේ ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනක නම් සැපේ වඩාත් වර්ධනය කරගන්නවා. දුක ඇති තැනක නම් දුකෙන් අත මිදේවා, සැපතකටපත් වෙත්වා. කෙලවර උතුම් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සියලු දෙව් බඹුන් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරගෙන ඒ දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන බ්‍රහ්ම ආශීර්වාද වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පතක් කරගන්න මාර්ගය හදාගන්න ඒ කුසලයේ මහත් ඵල මහානිසංස වෙන විදිහට අනුමෝදන් කරගත්තා. දැන් දෙවියන්ගේ දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල් වලින් පවන් සලලා ඔබ හැමදෙනාගේම නිවෙස් වලටත් භූමියටත් ආශිර්වාද කරනවා. ඔබ හැමදෙනාගේම විශේෂිත පාදාන්තයේ දක්වා ශරීරවල යම් සිරෝධකාරකයක් තියෙනවා නම් අත්වහක්කට වහක් දෝසාන්ධකාරයක් තියෙනවා නම් සම්මත ලෝකයේ සඳහන් කරන ආකාරයේ නවග්‍රහ 9 දෙනා වහන්සලගෙන් යම් අපලෝපද්‍රයක් තියෙනවා. අපල කියලා අපි සඳහන් කරන්නේ පෙර සංසාරේ කරපු අකුසල් මූලය. ඒ සියලු අපලෝපද්‍රයන් දුරින් භූත වෙලා ඒ වගේම සංසාරගත ගිනාපු රෝගකාරකයක් ශරීරේ නිදන්ගත වෙලා තියෙනවා. සංසාරගත ගිනාපු අකුසල් මූලයක් මියාතු භාවිත විපාක දෙන්න කියලා. ඒ සියල්ලක් දිවිස්වන්තනේ විත්වා. ඔබ හැමදිනාටම බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරමින් ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්ම වටිනාකම ආબોධ කරගෙන මනුස්ස ගුණ ධර්ම වර්ධනය කරගෙන මනස උසස් තත්ත්වයටපත් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සායෝගික ධර්ම තුල නිරතුරුවම සතර ඉරියව්වකදීම තමන්ගේ ජීවිතේට ඉරියව් පවත්වන්න ක්‍රියාත්මක කරන උත්සාහ ගනිමින් ධම්මානුධම්ම ප්‍රතිපatti තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙමින් තමන් විසින් තමන්ගේ සම්බුද්ධිය තුලින් ස්වයං විවේචනයක තමන් කරන කියන හැම කටයුත්තක්ම තමන් විමර්ශනය කරමින් විවේචනයකට පත් කරගනිමින් ධර්මයේ මානසිකාර කරමින් ඒ වැරදිච්ච තැන් වහවහ සුද්ධ කරලා ඒ අසුද්ධ භාවයෙන් මිදිලා සුද්ධ භාවයටපත් වෙලා තමන්ගේ ජීවිතයේ ගුණනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනකොට තුරුණුවන්ගේ සරණ දෙවියන්ගේ ආරක්ෂාව පිහිටි නිරතුරුවම තමන්ට ලැබෙනවා. ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. ඒ නිසා සම්මත ලෝකේ කරන කියන රැකිරක්ෂා කටයුතු තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තියෙනවා. ඉදිරි අනාගත ඉලක්ක කරගන්න යහපත් දේවල් තියෙනවා. ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ ලැබුණු මනුස්සාත්ම වටිනාකම අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු සීල බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ඒ සබ්බපා පස්සා කරණං ගාථාව තමන්ගේ ජීවිතේට හැම මොහොතකදීම මන්තරයක් වගේ
තමන්ගේ හිතින් මෙනෙහි කරමින් පුළුවන් තරම් අකුසල් වලින් බැහැර වෙලා කුසල් ශක්ති වර්ධනය කරගෙන ධර්මයට අනුව ජීවිතයේ ගුණනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා කෙලෙස් තබන වීරියෙන් යුතුව මරණ මංචකයේදී තමන්ට බොහොම හොඳට ප්‍රභාෂර විදිහට කරපු කුසල් ශක්තිය ආවර්ජනය කරගෙන ලොමු දැහැ ගැන්වීමකින් තොරව මරණ බියකින් තොරව ඒ මරණයට මුහුණ දෙන්න පුළුවන් මාර්ගය සමාධි බුද්ධිය තුළින් මතු කරගන්න පුළුවන් තමා හිතට තම පමණයි සෙවණැල්ල තමන්ගේ ඒ කරපු කියන හැම දෙයක්ම තමයි තමා පසුපස එන ඒ සෙවණැල්ලෙන් තමන් කරා එන්නේ ඒ නිසා ඒක අවබෝධ කරගෙන ධර්මයට අනුගමන ජීවිතය ගොඩනගා ගන්න ඔබ හැම දිනාටම දහතුදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේගිය ඥාතීන් පවා සන්තෝෂ වෙන අපි මේගියයි කියලා අපි අමතක කරන්නේ. මේ වගේ දාන ශීල භාවනා කියන පුණ්‍ය ක්‍රියාවල් සිදු කරමින් අපිට පෙම්පෙත් අනුමෝදන් කළා. චිරන් රක්ඛන්තු ඤෝ ඥාති කියලා මේගිය ඥාතීන් පවා සන්තෝෂ වෙනවා. ඒ නිසා අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ මනස සුවපත් කරගන්න. අපේ අගුණ දහම් දුරු කරගන්න. ගුණ දහම් වර්ධනය කරගන්න. ඒකත් කරන්න ඕන අර මුලින් සඳහන් කළ ආකාරයට නෙක්ඛම්ම සංකල්පනා තුළ සිට පිහිටුවගෙන අවිහිංසා සංකල්පනා තුළ සිට පිහිටුවාගෙන අව්‍යාපාද සංකල්පනා තුළ සිට පිහිටුවාගෙන අන්න එතකොට පරාර්ථකාමී හිතක් ඇති වෙන දානීය කියලා කියන්නේ අත්හැරීම ඒක අත්හරින්න මේ අවබෝධය වැඩි වෙන්න අත්හරින්න ඕනේ අත්හැරෙනවා ඒ උතුම් පිළිවෙත අනුගමනය කරමින් කටයුතු කරන්න අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පාණුවේ නොසැලෙන ශක්තිය ඇති කරගෙන තමන්ගේ විමුක්තිය තමා තුළින්ම මතු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම දෙවියන්ට මේගේ ඥාතීන්ට මේ ගෞතම බුදුසසුනේදී හේතු වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පිරුවන් සරණයි අභිවාදන සීලිච්ඡ නිච්ඡං මද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිභාන සම්පatti විනාතේ සමිච්ඡතු